සත්‍යාගාරය අයිබෝවන් ලෝකවාසී රටවැසි පුරවැසි සියලු දෙනාටම අයිබෝවන්. අද සත්‍යාගාරයේ 6 වන කවුළු විවර කිරීම. කාලයකට පස්සේ විශ්වවිද්‍යාලදී මුණ ගැහෙනකොට පස්සේ මං හිතන්නේ සංවාදයකදී අද මුණ ගැහෙනවා පාටලි චම්පික රණවක ඇමතිවරයා. මම ඔබතුමාව අයිබෝවන් කියලා සත්‍යාගාරයට පිළිගන්නවා. අයිබෝවන්. අයිබෝවන්. අපි ඉස්සලා පළවෙනි වටේදී බොහොම කෙටි ප්‍රශ්න ටිකක් අහගෙන යනවා. මොකද ඔබ ගැන දන්නවා වුණාට වැඩසටහනේ තියෙන සම්ප්‍රදාය විදිහට. ඔබගේ සම්පූර්ණ නම? මගේ නම පාටලි චම්පික රණවක. අර චම්පක කියලා මුල් කාලේ පාවිච්චි කරේ අපේ නොදැනුවත් කමට වෙන්න පුළුවන්. ඔබේ ගම? මමගේ ගම බුලත් සිංහල බෝතලේගම. ඔබේ පාසල සහ විශ්වවිද්‍යාලය? මම මුලින් පාසල් දෙකකට ගියා. ඉංගිරිය සුමන ජෝතියට, ඒ වගේම බෝතලේගම කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සේ උසස් අධ්‍යාපනය කරේ හොරණ තක්ෂිලා මධ්‍ය මහාවිද්‍යාලය. ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය? විශ්වවිද්‍යාල අධ්‍යාපනය මොරටු විශ්වවිද්‍යාලයේ. දැන්ට ඇමතුමාගේ වයස? 49යි. උපන්දිනේ ළඟදී තිබ්බේ? 1965 8 වෙනි මාසේ 4 වෙනිදා. 8 වෙනි මාසේ 4 වෙනිදා. ඔබගේ දෙමාපියන්? මගේ දෙමාපියන් පියාගේ නම සෝමපාල රණවක, මවගේ නම ලිලීනෝන රණවක. මව වැඩ කළේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ, පියා ලිපිකරුවෙක්. ඔබගේ බිරිඳ සහ දරුවන්? මගේ බිරිඳ රේණුකා දමයන්ති, මගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අමා මන්දස්මිතා රණවක, අසිනි බුවනජා රණවක. දුවලා දෙන්නෙක් ඉන්නකොට පුතෙක් නැති හින්දා ඔබට කම්පාවක් නැත්? විශේෂ කම්පාවක් නැහැ. මගේ ළමයි හොඳට ඒ හැම පැත්තම කරගෙන යනවා කියලා මම හිතනවා. මම මෙතන මේ විවාහය ගැන හද්දිම හිතන්න හිටියේ මේ අපේ රටේ ගායකයන්ගේ නළුවන්ගේ ඇමතුරු වුණාට පස්සේ චරිතයක් ජනප්‍රිය වෙද්දී ආසියාතික රටවලම තියෙන මේ විවාහය බිඳවැටීමේ හෝ වෙන්වීමේ හෝ ප්‍රවණතාවයක්. ඔබ ඒකට මොකක් හරි සංස්කෘතික හේතුවක් දකිනවා? මම නම් එහෙම විශේෂ තත්වයක් නැහැ. මම හිතන්නේ විවාහය එකට නීත්‍යානුකූලව ඒ ආකාරයට ගත කරන්න බැරි නම් ඒ නීත්‍යානුකූලව වෙන් වෙන්න ඕනේ. මමත් එහෙම තමයි කරලා තියෙන්නේ. මම මේ දැනගන්නේ සමහර කාරණා මම දන්න කාරණා. හැබැයි සත්‍යාගාරයේදී මේ දොරටු ඇතුලේ මේක විවර කර ගැනීම සඳහාන කාරණා. ඔබ උපාධි සම්පූර්ණ කළාද? ඔව්. මම මේ බාන්න හේතුවක් තියෙනවා. මොකද ඔබත් එක්ක මේ සංවාදන පූර්වකවන මම උපාධි සම්පූර්ණ කරන්නේ අවුරුදු 9ක් විතර ගියාට පස්සේ විශ්වවිද්‍යාලේ. මොකද ඒ කාලේ එහෙම ප්‍රශ්නයක් තිබිච්ච නිසා මම ඇහුවේ. ඔබ උපාධි සම්පූර්ණ කළා? ඔව් බොහොම පැහැදිලි. ඔව්. හරි. දැන් පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ඔබට අයින් වෙන්න බලපාපු ආසන්නම හේතුව මොකක්ද? ප්‍රධාන කාරණය මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශපාලන ප්‍රතිසංස්කරණයක් නොකර ඔහුගේ පවත්වගෙන ගිය ක්‍රියාදාමය ඒ විදිහටම ඉදිරියට ගෙන යන්න උත්සාහ කළා. එහෙම තවත් එතුමාට තව අවුරුදු 6ක් ඒ ක්‍රියාවලිය ඉඩ දුන්නා නම් අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියලා තිබුණා අසම්භාව්‍ය ක්‍රියාවක් විදිහට ඡන්දෙන් පෙරදුනා නම් ඔහු ඉන්නේ පොළව යට කියලා. ඔබටත් එහෙම අවදානමක් තිබුණා? වෙන්න පුළුවන්. ඒ ප්‍රමාණයම අවදානමක් වෙන්න පුළුවන්. හැබැයි දේශපාලන ප්‍රතිසංස්කරණ නෙවෙයි ඔබ දේශපාලන වේදිකාවේ වැඩිපුර කතා කරන්නේ දූෂණ. මානවයාගේ පරිණාමයේ පවා සංඛ්‍යාගත කරලා මට මතකයි විශාල සංඛ්‍යාලයකන විශාල ප්‍රමාණයක් මා නිරීක්ෂණය කළා ඔබ වේදිකාවේදී. ඔබේ ජංගම දුරකථන මේ විශේෂ කරුණු ටික දාගෙන එකින් එක පැහැදිලි කර වැඩි හරය විශේෂ කාරණා දූෂණ සහ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව දේශපාලන ප්‍රතිසංස්කරණ ගැනම නෙවෙයි. දැන් ඊතරම් කෑගහද්දී සංඛ්‍යාලයකන කරේ මිනිසා විශාල විශ්වාසයක් තිබුරු ඇසි. අද වෙද්දී විශ්වාසෙට මොකද වෙලා තියෙන්නේ? ඒ විශ්වාසය ජනතාව මා කෙරේ එහෙම්ම තියෙනවා. මොකද සමාවෙන්න ඔබ කෙරේ නෙවෙයි. ඔබේ සංඛ්‍යාලයකන කිව්වා දැන් ඔබ රජයේ කොටස්කරුවෙක් ඇමතිවරියෙක්. ආණ්ඩුව ගැන ඒ ජනතාව ඒ දූෂණ වංචා පිළිබඳව දඬුවම් වහා ලබා දෙයි, ඉහළ ගණයේ පිරිස් වලට ලබා දෙයි කියලා බලගත්ු විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය තරමක් දුරට ජනතාව තුළ බිඳ වැටලා තියෙනවා. ඔබ ඒකට මොකක් කර දේශපාලන හේතුවක් දකිනවා? හේතු තුනක් දකිනවා. එකක්
අපේ රටේ පවතින මේ නීතිමය රාමුව යටතේ පුජ්‍යලෙක් වරදකරුවෙක් බවට පත් කරන්න අතිමහත් දුෂ්කර ක්‍රියාවලියක්. ඒ වගේම ඔහුට නඩු පැවරුවත් ඔහු නිදහස් වෙන්න තියෙන ඉඩකඩත් ඉතා වැඩි. අපේ අධිකරණ ඇමතුමාම කිව්වා අපරාධ නඩු පනවලා තියෙන එකෙන් 4%ටයි දඬුවම් ලැබිලා තියෙන 96ක් නිදහස් වෙලා තියෙනවා. දැන් ඔබයි මායි දෙන්නම දන්නවා 87 89 කාලේ පාරවල් වල විශාල මලකඳම් ප්‍රමාණයක් තිබුණා. දසදහස් ගණන් පිරිසක් ඝාතනය වුණා. ඒ හැමෝටම දඬුවම් ලැබුණේ නැහැ නේ ඝාතන වලට සම්බන්ධ වෙච්ච අයට. ඒ මොකද අපේ රටේ නීතිමය සම්ප්‍රදායේ බලගතු දුර්වලකමක් තියෙනවා. එක. දෙක මේ ක්‍රියාවලිය පිළිබඳව මේ ජනතාවගේ මේ පිබිදීම පිළිබඳව මේ මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව වැරදි කියවීමක් අපේ නිලධාරීන්ගේ සහ මේ අපේ ආණ්ඩුවේම දේශපාලඥයින්ගේ තියෙනවා. ඒ අය ඇතැම් අවස්ථාවල වාර්තා වෙලා තියෙනවා ඇතැම් දූෂිතයින් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කරන බව. ඇතැම් අය නිලධාරීන් බොහෝ දැනුවත්වම ක්‍රියා කරන උදාහරණයක් ඇටියට මම කියන්නම් හිටපු දේශීය ආදායම් කොමසාරිස්තුමිය ප්‍රතික්ෂේප කළා අල්ලස් දූෂණ වංචා කොමසාරිස්වරියගේ ඉල්ලීම ඇතැම් දේශපාලකින් හා නිලධාරීන්ගේ ආදායම් වාර්තා ලබා දීම. ඒක විශාල බලපෑමක් කළා ඒ අල්ලස් දූෂණ වලට ලැබිච්ච පැමිණි වලට. ඒ වගේම එක්තරා නීතිඥයෙක් අපිත් එක්කම මේ දූෂණ වංචා කොමිටුව වලට උපදේශකත්වයේ සපයමින් එතන ඉඳලා ඉන්න ගමන් ඒ දූෂණ වංචාවල චුදිතෙක් වෙනුවෙන් පෙනී හිටියා. ඒ වගේ සිද්ධි ගණනාවක් වුණා නිලධාරීන්ගේ ඒ පැතිවලින්. ඒ වගේම ආරංචි වුණා ආවල් අයට ආවල් පගාවල් දීලා මේ නඩු යටපත් කරගත්තා. ඒ වගේම හරියට තොරතුරු දන්නේ නැතුව කතා කරන්න කැමති නැහැ. ඒක එක හේතුවක්. තුන්වෙනි හේතුව මහජනයාට සැකයක් ඇති වෙලා තියෙනවා මේ දූෂණ වංචා සිද්ධි විශේෂයෙන්ම හිටපු ජනාධිපතිතුමා සහ ඒ අයගේ පවුලේ අය ඇතුළු ඉහළ ගණයේ දූෂණ වංචා සිද්ධි පරීක්ෂා නොකරන්නේ දේශපාලනමය වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අස්ථාවර කිරීමට ඔහුට අවස්ථාවක් දීමටය කියන හැඟීම. තව පැත්තකින් මතයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයගේ ඡන්දය අවශ්‍ය නිසා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලට ඒවා ගැඹුරින් ක්‍රියා කරන්නේ නැහැයි කියලා. මේ කරුණු ගණනාවම තියෙනවා අප ඉදිරියේ. හැබැයි අපි එක තිර අධිෂ්ඨානයක ඉන්නවා. අපි යම් කරුණු ප්‍රමාණයක් මේ රටේ ජනතාවට කිව්වා. මේ රටේ ජනතාව නොදකපු පැත්තක් මේ දූෂණය කිව්වා. මේ තුල මේ රටේ ජනතාව අවදියෙන් ඉන්නේ. ඒ නිසා අද හුඟක් දෙනෙක්ට අපි කියන්න තියෙන්නේ වීදුරු ගෙවල් වල ඉඳන් ඇඳුම් මාරු කරන්න එපා. මොකද පෙර වගේ නෙවෙයි දැන් ජනතාව මේ ක්‍රියාවලිය පිළිබඳ සෑම ශේෂ්ත්‍රයකම බලගතු අවධියකින් අරගෙන බලාගෙන ඉන්නවා. ඔබ මේ අප කියලා කිව්වහම මේ අපාවදියෙන් ඉන්නවා අප කිව්වහම මට ගැටලුවක් එනවා. ඒ තමයි දැන් අප කියන එක ඇතුලේ මේකේ එක්සත් ජාතික පක්ෂ ඉන්නෝ ජනතා විමුක්ති පෙරමුණ ඉන්නෝ ආණ්ඩුවට පිටින් හෝ විධායක සභාව ඇතුලේ ඉන්නෝ එතකොට හෙළවුරුමේ කොටස් ඉන්නෝ ශ්‍රී ලංකා දහස්පාසි කොටස් ඉන්නවා. ඔබ අප වශයෙන් හඳුන්වන්නේ ඇත්තටම රජයේ කොයි කොටසද? පක්ෂ හැටියට කොටසක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේත් ඉන්නවා, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණෙත් ඉන්නවා, ඒ වගේම ජාතික හෙළවුරුමේ අපි සියලු දෙනාම ඉන්නවා. අපි එක කණ්ඩායමක් මම හිතනවා ඉන්න එක විදියට හිතන මේ දූෂණ වංචා ක්‍රියාවලිය වල ඉන්න අයට දේශපාලන උපාය මාර්ගයක් හැටියට හෝ එහෙම නැත්නම් වංචනික වශයෙන් අතයට ගානක් අරගෙන හෝ මේවා යටපත් කළ යුතු නෑ. මේවට තිරසාරව දැඩිව දඬුවම් දිය යුතුයි කියලා විශ්වාස කරන පිරිසක් ඉන්නවා. ඒ අය තමයි අප. එතකොට මේ මම මේ පස්සේ අහන්න දෝ ප්‍රශ්නයක් මේ මුලින් අහන්නේ. එතන මේ 87 88 කාලේ විශාල ප්‍රමාණයක් ඝාතනය වුණා. මේ ඛේදවාචකය 83 අපි මේක දැක්කා. මේ ඛේදවාචකය මේ S2කින් මනසින් දැක්ක අත්විඳ කොටස්වල පුරවැසියෝ අපි. ඇත්තටම දැන් අර මං කලිමුත් මේ සත්‍යාගාරයේ මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. තමයි තොගගානින් මරුණම සංඛ්‍යාලේඛන. තනි පුද්ගලයේ මරුණා අපේ රටේ නීතිදී මිනි මරුමක්. ඔබ විශ්වාස කරනවද මේ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් හෝ පශ්චාත් විමර්ශන මේ මිනිමරුම් සම්බන්ධව සිද්ධ වෙන්න ඕන කියලා? 87 89 ගැනද? පොදුවේද? ඕනෑම තොග මිනිමරුමක් සම්බන්ධ අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. එවැනි ක්‍රියාදාමයක් උතුරේ වුණත් දකුණේ වුණත් වෙන කොහේ වුණත් එම ක්‍රියාදාමයන් පිළිබඳව සිදු යුතුයි. දැන් ආයුධ සන්නද්ධ අරගලයකදී මිනිස්සු මිය යනවා. නමුත් ඒ ආයුධ සන්නද්ධ අරගලයකදී ආයුධ සන්නද්ධ නොවූ පිරිස් තමයි බහුතරයක් මිය යන්නේ. ඒක 87 89 සිද්ධ වුණා. ඒක උතුරේ අරගලෙත් සිද්ධ වුණා. කියමනකුත් තියෙනවානේ. ඔක ජෝසප් ස්ටාලින් කිව්වේ පළවෙනි මරණය ඛේදවාචකයක් ඊට පස්සේ තියෙන සංඛ්‍යාලේඛන කියලා. අපි ඒවා සංඛ්‍යාලේඛන බවට ලඝු කළ යුතු නෑ. සෑම මිනිස් ජීවිතයකටම අපි අගයක් දිය යුතුයි. විශේෂයෙන්ම අපි
1983-89 වගේ කාලවකවානුව තුල පැවතිච්ච පාලනය ඒට එරෙහිව නැගී සිටපු පිරිස් හැටියට අපි ජීවමානව දන්නවා ඒ දුක්බර ක්‍රියාවලිය. ඒ වගේම ඒවයින් වේදනාව විඳින මිනිස්සු හුඟක් වෙලාවට ඒ දරුවෝන්ගේ දෙමාපියෝ එහෙම නැත්නම් සහෝදර සහෝදරයෝ එහෙම නැත්නම් ඥාතීන් දරුවෝ සමහර විට යම්කිසි සමාජ දේශපාලනික ඉලක්කයක් වෙනුවෙන් අවි අතර ගත්තා වෙන්න පුළුවන්. නමුත් දෙමාපියන්ට ඔහු තාම ඔහුගේ පුතා හෝ ඔහු තාම ඔවුන්ගේ දියණිය. ඒ නිසා ඒවයින් වේදනාව විඳින අතිවිශාල පිරිසක් මේ සමාජය තුළ ඉන්නවා. එක පැත්තකින් ඒවා ගැන සොයා බලලා දඬුවම් දෙනවා වගේම එවැනි සිදුවීම් නැවත ඇති නොවන ආකාරයට සමාජ ප්‍රතිනිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍යයි. ලංකාවේ ජාතක ව්‍යාපාරය සම්බන්ධව මෑත කියවීමේදී මෑත දශක 3 කියවීමේදී පාටලී චම්පික රණවක් කියන චරිතය ඒක කේන්ද්‍රීය චරිතයක්. ඒක අමතක කරන්න බෑ. ඔබ ලියූ පතපොතේ පවා ජාතික ගීය සම්බන්ධයෙන් තැන් තැන්වල සඳහන් වෙලා තියෙනවා. අද පුවත්පත්වල මා කියුවා ජනාධිපතිවරයා කියනකල ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමේ වරදක් නැහැ. ඒක නීතිගත කරන්න ඕන කියලා. මම කැමති සත්‍යාගාරයේදී අද ජනාධිපතිවරයා කියපු ප්‍රශ්න ගැන අදම ඔබේ විසඳුමක් හොයාගන්න. මෙහෙමයි එක එක රටවල් වල ජාතික ගීය සම්බන්ධයෙන් විවිධ සම්ප්‍රදායන් තියෙනවා. දැන් ඉන්දියාවේ භාෂා ගණනාවක් තිබුණාට ඉන්දීය ජාතික ගීය තියෙන්නේ බෙන්ගලි භාෂාවෙන්. ස්පාඤ්ඤයේ ජාතික ගීයක් නැහැ. තනුවක් තියෙන්නේ. ඒ තනුව එක එක ස්පාඤ්ඤ භාෂා සමහරලාට බාස්ක් භාෂා යොදාගෙන ඒ අය භාවිත කරනවා. එක එක රටවල එක එක සම්ප්‍රදායන් තියෙනවා. දැන් අපේ රටේ ව්‍යවස්ථාව තුලට මේ ජාතික ගීය ඇතුල් කරලා තියෙනවා. මේ ජාතික ගීය ඇතුල් කරලා තියෙන සිංහලෙන් ව්‍යවස්ථාව තුලට. ඒතර මේක වෙනස් කරන්න 3න් 2කටත් බෑ. මේක ජනමත විචාරණයකින් වෙනස් කළ යුතු පරිශිෂ්ටයක් හැටියට තියෙනවා. අපේ රටේ ව්‍යවස්ථාව ඇතුලේ. නමුත් මේ රටේ දෙමළ ජනතාවක් ජීවත් වෙන නිසා දෙමළ ජනතාවට ඒ ජාතික ගීය සිංහලෙන් කිව්වම හැංගීම් දැනීම් ඇති නොවන නිසා ඒක ඒ ප්‍රාදේශීයව දෙමළ භාෂෙන් කීමේ වරදක් නැහැ. හැබැයි ජාතික උත්සවයකදී පළමුවෙන් සිංහල භාෂින් ව්‍යවස්ථානුකූලව ජාතික ගීය ගායනා කළ යුතුයි. ඔබ වඩා නම්‍යශීලී වෙලා කියලා මට හිතෙනවා සමහර කාරණා සම්බන්ධව. නෑ ඔය අදහස වෙනස් වෙලාද? නෑ ඔය අදහස අපි ඔය ජාතික ගීය පිළිබඳව මතුවුණා මහින්ද රාජපක්ෂ මහත්තයා කාලෙත් ඔය ජාතික ගීය කෙසේද කිව යුත්තේ කොයි ඉරියව්වෙන් ඉඳගෙන කොහොමද කියලා ඒ අවස්ථාවේදී අපි ජාතික හෙළවුරුමේ හැටියට ඒ අදහස පළ කළා. අනිත් එක මම රාජ්‍ය උත්සව ගණනාවකට උතුරේ ගිහින් තිනවා. මම යන සෑම රාජ්‍ය උත්සවයෙන් මම උතුරේ පළමුවෙන් සිංහලෙන් ගායනා කළා. ඊට පස්සේ දෙමළෙන් ගායනා කරනවා. වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපයට 8 වෙනිදාගෙන් පස්සේ වෙච්ච ආණ්ඩුවේ ක්‍රියාකලාපයට ඔබ වග කියනවද නැද්ද? මෙහෙමයි ආණ්ඩුවේ සාමූහික කාරණාවලට අපි වග කියනවා. ඒ වග කියන අතරේ අභ්‍යන්තර අරගලයටත් වග කියනවා. විධායක සභාවේ ඇත්තම ඔබේ භූමිකාව මොකද්ද? විධායක සභාව තුල අපේ පක්ෂයෙන් නියෝජනය වෙන්නේ අපේ අතුරුලි රතන් ස්වාමීන් වහන්සේ. මමත් විටින් විට සහභාගී වෙලා තියෙනවා. ඒක හොඳ අදහසක්. පාර්ලිමේන්තුව නියෝජනය වෙන නොවන පිරිස් එකට එකතු වෙලා යම් යම් ප්‍රතිපත්තිමය තීරණ රට සම්බන්ධයෙන් ගන්න යම් අවකාශයක් ස්ථානයක් වේදිකාවක් තිබීම ඉතා වැදගත්. විධායක සභාවට වගකීමක් තියෙනවද? ඒ තියෙන්නේ උපදෙස් සහ ප්‍රතිපත්තිමය කරුණු ගණන ඒවා ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය සතුවක්කීම. ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබේ අදහසක් දැනගන්න කැමතියි. ව්‍යවස්ථා සංශෝධනය අර ගැසට් කරපු ව්‍යවස්ථා සංශෝධනය නම් විගඩමක්. ඒකට හේතුවක් තියෙනවා. මේ ව්‍යවස්ථාව පිළිබඳව අපි ජනවාරි මාසේ සාකච්ඡා ආරම්භ කළා. මේ ආණ්ඩුව බලයට පත් කිරීමේ ප්‍රධාන හා වැදගත්ම හේතුව උනේත් අපි මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහාය දීමේ බලගතුම කාරණේ උනේත් ව්‍යවස්ථා සංශෝධනයක් ඒ හරහා එන දේශපාලන ප්‍රතිසංස්කරණයක්. එයින් තොරව අපේ සමාජයට එක අඟලක්වත් ඉදිරියට යන්න බැරි බව අපි වටහා ගත්ත නිසා. දැන් ඒ ව්‍යවස්ථා සංශෝධනයේදී තිබුණ කරුණු තුනක්. එකක් තමයි ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳ ගැටලුව. ඊළඟට ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම පිළිබඳ ගැටලුව. ඊළඟට මැතිවරණ ක්‍රමය මේ මනාප ක්‍රමය ප්‍රමුඛ මේ මැතිවරණ ක්‍රමය පිළිබඳ ගැටලුව. මේ ගැටලු තුනම එකට කැටි කරගත්ත ව්‍යවස්ථා සංශෝධනයක් ගැන තමයි අපේ අදහස තිබුණේ, රටේ අදහස තිබුණේ. ඉතින් මෙතනදී ආරම්භයේදී ප්‍රශ්නයක් ආවා මේ මැතිවරණ ක්‍රමය දැම්ම කරන්න බෑ. අපි
විධායක ජනාධිපති ධූරය පිළිබඳ ප්‍රශ්නයත් ස්වාධීන කොමිෂන් සභාව පිළිබඳ ප්‍රශ්නයත් එකට ගනිමු කියලා. එතෙන්දී අවස්ථාවේදී මම බොහොම පැහැදිලිව ඒක ගරු අගමැතිතුමාගේ මූලිකත්වයෙන් පවත්වපු රැස්වීමක් මම බොහොම පැහැදිලිව කිව්වා එහෙම බෑ. මේ මැතිවරණ ක්‍රමය පිළිබඳ ගැටලුවත් එයට විසඳුමත් අපි මේ සමගම සිදු කරගෙන යා යුතුයි කියලා. කෙසේ හෝ වේවා පසුගිය 13 වෙනිදා කැබිනට් මණ්ඩලයට ව්‍යවස්ථා සංශෝධනයක් අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළා. ඒක එතුමාගේ පෞද්ගලික අදහසක් නෙවෙයි. ඒක විවිධ දේශපාලන පක්ෂවල සාකච්ඡාවක ආපු පිටපතක් හැටියට තමයි එතුමා ඉදිරිපත් කළේ. එම ලියවිල්ලේ හැටියට මේ රාජ්‍යයේ විධායක ජනාධිපති ධූරයේ හරයාත්මක වෙනසක් සිදු කර තිබුණා. ඒ හරයාත්මක වෙනස තමයි දැනට පවතින ව්‍යවස්ථාවේ රාජ්‍ය නායකයාත් ආණ්ඩුවේ නායකයාත් විධායකේ නායකයාත් සේනාධිනායකයාත් ජනාධිපති. මේ ඉදිරිපත් කරපු ලියවිල්ලට අනුව ආණ්ඩුවේ නායකත්වයේ ජනාධිපතිවරයාගෙන් ඉවත් කළා අගමැතිවරයාට ගිහින් තිබුණා. ඉතින් ඒකට මගේ විරුද්ධත්වය මම ප්‍රකාශ කළා කරුණු කීපයක් මත. පළමුව ජනතාව විසින් තෝරා ගන්නා ජනාධිපතිවරයෙක් ඉන්නවා නම් ඒ ජනාධිපතිවරයාට අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ නායකත්වයක් ලැබිය යුතුයි. ඒ වගේම පරමාධිපත්‍ය ජනතාව පරමාධිපත්‍ය පාවිච්චි කළා නම් ඒ ජනාධිපතිවරයා පාවිච්චි කරන්නේ ඒ ජනතාවගේ පරමාධිපත්‍ය මේ 3-4 දිනකට ව්‍යවස්ථාවක් වෙනස් කරලා පාර්ලිමේන්තුවේ කිහිප දිනකට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක. දෙක විවිධ මත තිබුණ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරණයට එනකොට සමහර කෝවා මේ විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි කළා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට යා යුතුයි කියලා. සමහරු ඊටත් වඩා පළල් අදහස් පළ කළා නොඑක් දෙනාගේ තියෙනවනේ නොඑක් අදහස්. ඉතින් බලය ෆෙඩරල් රාජ්‍යයකට යා යුතුයි, බලය ඊටත් වඩා එහා යා යුතුයි, බලය මැද්දෙන් තොරව පරිධියට යා යුතුයි ආදි වශයෙන්. ඉතින් මේ විවිධ අදහස් මාධ්‍යයේ අපි දරපු අදහස තමයි විධායක ජනාධිපති ධූරය අත්නෝමතික බලතල වගේක් තියෙනවා. ඒවා අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රකරණය වෙන්න ඕනි. ඒ වගේම විධායකය ජනාධිපති ධූරය පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර බලතුලනයක් ඇති වෙන්න ඕන. කොටින්ම මේ පවතින තත්ත්වයේ ඊළඟ බාධකයේ තමයි විධායක ජනාධිපති ධූරයේ හරයාත්මකව වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 3-2 ඕනේ. සමහරට ජනමත විචාරණයක් ඕනේ. ඒ හරයාත්මක වෙනස් කරන්න ඒ බලය නැති නිසා අපට කරන්න පුළුවන් ප්‍රායෝගිකව කරන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උදව් ඇතුව විධායක ජනාධිපති ධූරයේ ප්‍රජාතන්ත්‍රකරණය කිරීමයි. පාර්ලිමේන්තුව අධිකරණය සහ ජනාධිපතිවරයා අතර බලතුලනයක් ඇති කිරීමයි. ඒක තමයි අපේ අරමුණ. ඒ නිසා මම එම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අගමැතිතුමා ගෙනාපු පසුගිය 13 වෙනිදා කැබිනට් මණ්ඩලයේදී විරුද්ධ වුණා. ඒ අනුව එම යෝජනාව තීරණය කළා 15 වෙනිදා පක්ෂ නායක රැස්වීමක් වෙත යොමු කරන්න. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය අපි ඔක්කොම පක්ෂ නායක රැස්වීමකදී මේක සාකච්ඡා කළා. ඒ අනුව තීරණය කළා ජනාධිපතිවරයා තවදුරටත් රාජ්‍යයේ නායකයා, ආණ්ඩුවේ නායකයා, විධායකයේ නායකයා හා සේනාධිනායකයා වනවා. නමුත් ඔහු සතු බලවත් බලතල කීපයක්, ඔහුගේ අභිමතය ක්‍රියාත්මක වන බලතල කීපයක්, බලතල 8ක් අපි අඳුරගත්තා. ඒවා ඔහුගෙන් ඉවත් කරනවා. ඒවා තමයි ඕනෑතරම් කැබිනට් ඇමති ධූර ඇති කිරීමට ඔහුට තියෙන බලය. ඒ කැබිනට් ධූර ප්‍රමාණය 30කට සීමා වෙනවා. ඕනෑම පුජ්‍යලෙක් කැබිනට් ඇමතිවරයෙක් හැටියට පත් කරන්න ඔහුට තියෙන අභිමතය. ඒ වෙනුවට ඔහු අගමැති විමසිය යුතුයි. අගමැති තමයි පාර්ලිමේන්තුවේ බහුතරය විසින් නියෝජනය කරන නායකයා. ඔහු විමසා ඕන එක පත් කරන්න. ඊළඟට ඕනෑම පුජ්‍යලෙක් ලේකම්වරයෙක් හැටියට පත් කරන් තියෙන අභිමතය වෙනුවට ලේකම්වරු පත් කිරීමේදී යම් මාර්ගෝපදේශනයක් ලබා දෙන්න. අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් පත් කිරීමට තියෙන අභිමතය වෙනස් කළා. ඒක අධිකරණ සේවා කොමිසමට සහ පුළුල් ව්‍යුහයකට පැවරීම. ඒ වගේම පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට තිබෙන්නා වූ බලය. ඒ වගේම ඔහුට නඩු පවරන්න බෑ කියලා තියෙන මේ මුක්තිය, ඒට මූලික අයිතිවාසිකම් පැනවීමේ බලය. ඒ වගේම වරදකරුවන්ට සමාව දීම සඳහා ජනාධිපතිවරයාට තිබෙන්නා වූ බලය. ඒකට මාර්ගෝපදේශනය සකස් කිරීම. ඒ වගේම ඔහුගේ දූර කාල ප්‍රමාණය 2කට සීමා කිරීම. ඔහුගේ දූරය කාලය අවුරුදු 5කට සීමා කිරීම. මේ දූරය අවුරුදු 5කට සීමා කිරීම නම් මං හිතන්නේ ජනමත විචාරණයකට තුල් දෙන ප්‍රශ්නයක්. කොහොම වුණත් මේ යෝජනා ටික තමයි එදා උදේ 15 වෙනිදා උදේ පක්ෂ නායක රැස්වීමේදී සම්මත වුණේ. එදා හවස පවත්වපු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ. නමුත්
වරදකින්ද දන්නේ අතපසුවීමකින්ද දන්නේ නොහැකියාවකින්ද දන්නේ කුමන්ත්‍රණයකින්ද දන්නේ අර ගැසට් නිවේදනයේ තියෙන්නේ 13 වෙනිදා ගත්ත තීරණයක් හැටියට ඒක වැරදි සම්පූර්ණයෙන්ම ඒ වගේම ඒකේ එක තැනක ආණ්ඩුවේ නායකයා ජනාධිපති කියලා තියෙනවා තවත් තැනක ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ නායකයා අගමැති කියලා තියෙනවා ඒ නිසා තමයි මම කිව්වේ ඒක ව්‍යවස්ථා විගඩමක් කියලා. ඔව් දැන් ඇත්තටම දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධයෙන්ුයි අර විජේතුංග ජනාධිපතිවරයා ගත්තාමයි මේ බලතල ක්‍රියාත්මක කිරීම දොන් දෙන්නගේ පෞද්ගලික චර්යාවන්ගේ තියෙන සමහර ගති කියන්නේ ඒකට බලපානවා. ඒ වගේ දැන් මට පහුගිය කාලේ ඔබ දිගින් දිගටම පුවත්පත් එක්ක කරන සාකච්ඡාවලදී දින 100 වෙනුව රට මැතිවරණයකට තල්ලු කරනවා. රනිල්ට දින 100 කරගන්න බෑ. ඒකට නායකත්වයේ දෙන්න එයාට බෑ. ඇමති පාටලි චම්පික මේ ආදී වශයෙන් විවිධ පුවත්පත් මේක පළ කරනවා. මම නම් එහෙම එකක් කියලා නෑ. ඒ විවිධ පුවත්පත්වල ඒවා පළ කළාට අපි කියලා තියෙන මම බොහොම පැහැදිලිව වැදගත් එක කාර්යයක් මම කියලා තියෙනවා. දින 100 නෙවෙයි වැදගත් වැඩ 100යි වැදගත්. ඒ නිසා මම හිතනවා මම මේ කියුවේ විවිධ පුවත්පත් ඉතින් Tamanට ගැලපෙන ආකාරයට යම් යම් පුවත් පළ කරගන්නවානේ. මාර්තු 18 2015 මාර්තු 18 ওই සිදුවීම් දෙකටම පස්සේ. ඔව්. මේ සිදුවීම් දෙකටම පස්සේ මව්බිම් පුවත්පත ඔව් ඒක කොහේ කරපු එකක්ද කියලා මම දන්නේ කොහමරි මේ තියෙන්නේ මව්බිම් පුවත්පතේ ප්‍රකාශය. ඉතින් මම මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා. ඔව් මම හිතනවා මේ ඇමතුමා කෝ කාරණා වැදගත්. විවිධ පුවත්පත් ඔව් විවිධ දේවල් කියනවා වෙන්න පුළුවන්. මම මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා ඒ කාටවත් දැනගන්න. අනිත් එක මම ඇවිල්ලා අදහස් පළ කරන්න ඕනේ නිකන් වංගු ගහන්නේ නැහනේ. අපි එහෙම බය වෙන්නෙත් නැහනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා විවේචනය කරන්නත් අපි බය වෙන්නේ නැහනේ. අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම කැබිනට් මණ්ඩලයේ එතුමාගේ යෝජනා විවේචනය කරපුවා මම එළියේ කතා කරන්න කැමති නැහැ. ඔව්. ඒ මොකද ඒක අපේ කැබිනට් මණ්ඩලයේ විනයකට අනුකූලව කියන දේ. නමුත් දැන් මේක ගැසට් කරලා තියෙන නිසා මේ ව්‍යවස්ථා සංශෝධනය ඒක නීතිය නොදන්න අය ව්‍යවස්ථා දන්න අයගේ විහිළුවට හාස්‍යයට ලක් වෙලා තියෙන නිසා අපි ජෝකර්ලා නොවි අපේ අදහස පළ කළ යුතුයි. ඒ නිසා ඒක ව්‍යවස්ථා විගඩමක් හැටියට මම සඳහන් කරනවා. අපි සත්‍යාගාරේ පළවෙනි අර්ධය සරල අර්ධය කිව්වොත් හරි ඒ අර්ධය නිමා කරනවා. පුංචි වේකයක් කරගෙන අපි ඊළඟ අර්ධයට එනවා.